ජාතික බුද්ධ පිරිමනේ ප්‍රධාන සමාජිකයෙක් සම්ස් ෆාරුක්. මේ වෙනකොට අපි ජාතික ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පැමිණියේ මේ රටේ සුවිශේෂී ආයතනයක් තමයි මෙම ප්‍රමිති ආයතනය කියලා කියන්නේ. මේ රටේ විශේෂයෙන් විදේශිකයන් පවා මේ රටේ ආහාර පානවලදී බලාපොරොත්තු වෙන ප්‍රමිතිය සකසා දෙන්නේ මේ ස්ථානයේ. ඒ විශ්වාසය සනිටුහන් කරන්න මෙම ස්ථානයේ. අද මේ වෙනකොට 2 කෝටි 20 ලක්ෂයේ ජනතාවගේ අභිලාෂයන් විනාශ කරමින් 1913 සුරාබදු පනත විකෘති කරමින් SLS 234/1985 කියන ඡේදයට වෙනම පරිච්ඡේදයක් එකතු කරමින් අද fermentable carbohydrate preparation may be also be added කියන වචනය ඇතුළත් කරමින් මේගොල්ලෝ කරනවා සීනි වලින් සහ හාල් වලින් කිසිසේත්ම බියර් නිෂ්පාදනය කරන්න බෑ කියලා මේ පනත යටතේ තියෙද්දී වක්‍රාකාරව ඒකට ඇතුල් කරලා මේ වගේ වචනයක් ඇතුල් කරලා සීනි ඇතුළත් කරමින් සහල් ඇතුළත් කරමින් මේ නිෂ්පාදනය කරගෙන යනවා. මේ වෙනකොට දිනකට කිලෝ 80000ක් මේ බියර් නිෂ්පාදනය අවශ්‍ය කරන අවස්ථාවක මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සහල් නිෂ්පාදනය ඇත්ත වශයෙන්ම කියනවනේ මේ ක්‍රියාවලිය නිසා අපිට නැති වෙලා තියෙනවා. එතකොට මේ හාල් වල මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වෙන්නේ දිනකට අවශ්‍ය කරන සහල් 80000ක් මේගොල්ලෝ පාවිච්චි කරන නිසා. ඒ පමණක් නෙමේ රජය මේ වෙනකොට කෘෂි කර්මාන්තය සඳහා වැය කරන මුදල් ඇත්ත වශයෙන්ම කියනවා අපතේ යනවා මේ ක්‍රියාවලිය නිසා. අපි බලාපොරොත්තු වෙනවා මේක නැවත අනිවාර්යයෙන්ම මේ නිෂ්පාදන ක්‍රියාවලිය අර 1913 සුරාපදු ආඥා පනතට අනුකූලව ප්‍රමිතියට අනුකූලව ලබා දීමට කටයුතු කරන්න කියලා තමයි අද අපි මේ සුරාපදු අපි අද මේ වෙනකොට ප්‍රමිති ආයතන වෙත පැමිණියේ. මම සංජය මහවත්ත සිවිල් බුද්ධි පෙරමුණ කැඳවුම්කරු. අපි අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ආවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තමයි අපේ ආහාර පාන සම්බන්ධයෙන්. ඒ වගේම විවිධාකාර දේවල් සම්බන්ධයෙන් මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීම ගන්න. එතකොට විශේෂයෙන්ම ආහාර පාන සම්බන්ධයෙන් ප්‍රමිතිය ගැනීමේදී අතිශය වැදගත් වෙනවා මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලබා දීම. එහෙම නැත්නම් ජනතාව භුක්ති විඳින මොනම හරි දෙයක කිසියම් හෝ සංයෝගයක ගැටලුවක් ඇති වෙලා තියෙයි නම් ඒකට වගකීම ගන්න ඕනි. ඒක නියාමනය කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. හැබැයි අර කාලයක් කතා වුණා වහ පොඩ්ඩක් තිබ්බට කමක් නැහැ කියලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේම මං හිතන්නේ සභාපතිතුමියක් එකපාරකදී කිව්වා. ඉතින් ඒ නිසා අපිට දිගින් දිගටම මේ ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් ඇහැ ගහගෙන සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපිට තව විශේෂ කාරණාවක් අනාවරණය වෙනවා මේ බියර් නිෂ්පාදනය සම්බන්ධයෙන්. එතකොට බියර් නිෂ්පාදනයේදී බියර් වල ප්‍රමිතිය බලන්න තියෙන ආයතනය තමයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඒ නියෝගයන්ට අනුකූලව තමයි බියර් නිෂ්පාදනය වෙන්නේ. 1913 සුරාබදු පනතට අනුව සහල් හෝ සීනි දාලා බියර් නිෂ්පාදනය කිරීම තහනම්. බියර් නිෂ්පාදනය කිරීමේ ප්‍රතිපාදනයක් නැහැ. හැබැයි වර්තමානයේදී කරන්නේ මොකද්ද? බියර් පානය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් සීනි සහ හාල් මේ බියර් නිෂ්පාදනයේදී යොදනවා. මොකද මෙහෙම කරන්නේ මේ ඉතා අඩු මුදලකට අර මෝල්ඩ් ධාන්‍ය වලට වඩා අඩු මුදලකට මේ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වීම හින්දා මේකේ අතුරුඵල කිහිපයක් තියෙනවා. එක අතුරුඵලයක් තමයි මේ වන විට වෙළඳපොලේ දැඩි සහල් හිඟයක් පවතිනවා. එතකොට මේ බියර් කම්පැනි එක කම්පැනියක් කියලා තියෙනවා දවසකට කිලෝ 80000ක් පමණ ඒගොල්ලන්ට නිෂ්පාදනය සඳහා අවශ්‍යයි කියලා. අපිට ආරංචි වෙලා තියෙනවා අර පෙස්ට් කන්ට්‍රෝල් එහෙම නැත්නම් මේ කෘමිනාශක ද්‍රව්‍ය ඉසින්නම් ඒ කම්පැනි එකක් සති දෙකකට පාරක් බියගම තියෙන කර්මාන්ත ශාලාවට ගිහිල්ලා මහා පරිමාණයෙන් මේ ඒ කෘෂි පරිබෝධනාශක දාලා එතනට ගිහිල්ලා ඒ පෙස්ට් කන්ට්‍රෝල් එකක් කරනවා කියලා. ඉතින් මෙහෙම කරනවා නම් ඒක විශත් මේ ශරීරගත වෙනවා බියර් නිෂ්පාදනය හරහා. එතකොට අධික විදිහට හාල් පරිභෝජනයක් කළා මේකට සීනි දාලා මේ කරන නිෂ්පාදනයේ මහ ජනතාවට අතිශය අහිතකර ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ වගේම තමයි මීළඟ කාරණාව තමයි මේ හදන බියර් රට යවනකොට බදු ගහන්නේ නැහැ. බදු ගහන්න නැති වුණාට ඒ සඳහා අපේ හාල් තමයි පරිභෝජනය කරන්නේ. එතකොට
මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න රජය කුෂිකර්මයේ නගා සිටවන්න විවිධාකාර වැඩපිළිවෙළ අරගෙන තිනවා. එකක් තමයි මේ අපේ වාරි කර්මාන්ත පද්ධතිය සම්පූර්ණයෙන් නඩත්තු වෙන්නේ මහජනතාවගේ බදු මුදලින්. පෝර සහනාධාරය දෙනවා, කෘෂි නිලධාරීන් පත් කරනවා. මේ හැමදේම කරන්නේ රජයේ වියදමෙන්. රජයේ වියදමෙන් කළා මේකේ අග්‍රඵලය නෙලාගන්නේ කවුද? බහුජාතික බූවල්ලෙක්. බහුජාතික සමාගම. තනි සමාගමකට තමයි මේකේ සියලුම ලාභය යන්නේ. එහෙමනම් පනත් නීති රීති උල්ලංඝනය කළා මේ කරන වැඩේ වහම නවත්තන්න අද දවසේදී අපි ප්‍රමිති ආයතනයට ආවේ. ප්‍රමිති ආයතනයත් දැනම වැරද්දක් කළා තියෙනවා. මේකෙදී කළා තියෙන වැරද්ද තමයි පාර්ලිමේන්තු පනතේ මම කලින් කිව්වා වගේ සීනි බියර් සඳහා යොදන්න අවසර නැහැ. හාල් බියර් සඳහා යොදන්න අවසර නැහැ. හැබැයි මේගොල්ලෝ ප්‍රමිතියේදී SLS 234 කියන ඒ චක්‍රලේඛයේදී මේගොල්ලෝ කියලා තියෙනවා other fermentable carbohydrate preparation may also been added කියලා වගන්තියක් එකතු කරලා තියෙනවා. එතකොට fermentable carbohydrate එක තමයි සීනි කියන්නේ. එහෙනම් වක්‍රාකාරයෙන් සීනි යොදන්න අවසරය ලබා දෙන ආකාරයේ වගන්තියක් හිතුමනාපෙන් මේ ප්‍රමිති ආයතනය එකතු කරලා තියෙනවා. එකතු කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන පනත්වල නීති රීතිද විශේෂයෙන් 1913 සුරාබදු පනතේ දෙවෙනි ඡේදයේ උල්ලංඝනය කළා තමයි මේ විදිහට මේ අවසරය ලබා දීලා තියෙන්නේ. එහෙමනම් අපිට සැක සහිතයි මේ අවසරය ලබා දුන්නේ. බහුජාතික බූවල්ලන්ගේ අත යටින් කරන ගනුදෙනු වලට මුවා වෙලාද කියලා සැකයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ තවත් මේ විදිහේ චක්‍රලේඛ ගහන්න සූදානමින් ඉන්නවලු වුන් මේ හාල් සම්බන්ධයෙන් හාල් භාවිතා කරලා බියර් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඒ නීති රීති ටික සකස් කරගෙන යනවලු. අපි සිවිල් ක්‍රියාකාරිකයන් විදිහට මේකට විරුද්ධයි. ප්‍රමිති ආයතනය තියෙන්න ඕනි පාර්ලිමේන්තුවට වඩා පහළින්. පාර්ලිමේන්තුවේ තමයි මේ නීති රීති සියලුම දේවල් කළමනාකරණය වෙන්නේ, නීති රීති හදන්නේ. මේ රටට යහපත් විදිහට නීති රීති තියෙන්න ඕනි. මේ රටේ තියෙන සහලින් ස්වයංපෝෂිත වෙච්චි මේ රටේ මේ ධාන්‍යාගාරය බහුජාතික බූවල්ලන්ට මංකොල්ල ගන්න අපි ලබා දෙන්නේ නැහැ සිවිල් ක්‍රියාකාරිකයන් විදියට. ඒකින්ද අපේ ඉල්ලීම අපි අද දවසේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යොමු කරනවා. ඒ සම්බන්ධයෙන් අපි දින කීපයක් ඇතුළත වුන් සාධනීය පිළිතුරක් ලබා දුන්නේ නැත්නම් මානව හිමිකම් කොමිසම සහ අධිකරණය යටතේ මොවුන්ට විරුද්ධවත් අර බහුජාතික බූවල්ලන්ට එරෙහිවත් කටයුතු කරන්න අපි සූදානම් ඉන්නවා.